මොකක්ද? ප්‍රමාණය මොකක්ද? 7-5ක් කරලා නැහැ. ඉතින් ඇයි එතකොට මේකට යෝජනා ගේන්නේ? අපි යෝජනාවක් ගෙනාවොත් ඒ යෝජනාව කරනවා ඔය මාකට් එකේ යෝජනාව 2002 දී මම ගෙනාවා. මේ මාකට් එකේ මෙව කරලා අපි හදමු කියලා. එතකොට පෙරමුණේ මන්ත්‍රීතුමා ඒකට සංශෝධන ගෙනාවා. ඊට පස්සේ අවුරුදු ගානකට පස්සේ 2002ට පස්සේ අවුරුදු ගානකට පස්සේ ඔක හැදුවේ තුෂාර නගරාධිපතිතුමාගේ කාලේ. අපි ඇත්තටම මම කනගාටු වෙනවා මේ අය මෙතුමාලා ගෙනාවු මේ මාස 6 තුල නගර සභාවේ කිසිම යෝජනාවක් ප්‍රමුඛතාවකින් මේ නොකිරීම පිළිබඳව මම මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. ඊගා කාරණේ මේ අය විස්තරේ මම කියවගෙන ගියා. මේ කියවගෙන යද්දී අපි කර්මාන්ත සභාපතිතුමා මෙතන ඉන්නවා. අපේ නියෝජ්‍ය නගරාධිපතිතුමා. නගරේ ගොඩාක් වැඩ කටයුතු අපිට කර්මාන්ත හා නඩත්තු වංශයෙන් කරන්න පුළුවන්. නමුත් මෙතන සමහර යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා නඩත්තු වංශයෙන් කරන්න පුළුවන් ඒවා. මම උදාහරණයක් කියන්න. ලක්ෂයකමාරක් යන ඒවා. ගල්වල මාර්ගය අලුත් දෙයක් කියනවා. ඒක අලුත් දෙයක් කරන්න කර්මාන්තයකින් කරන්න පුළුවන්. මේක යෝජනාවක් විදියට ගේන්න ඕනේ. මම පාරක් අලුත් දෙයක් කරන එක යෝජනාවක් විදියට ගේනවද? මම දන්නේ ඔබ තුවාල කොහොම මේක නිර්මාණය කරාද කියලා මට කියවගෙන නැති ඇත්තටම හිරත් යනවා. තව අපේ ගරු මැතිණිය අපිත් එක්ක ඉන්නවා අපි ආස කරනවා එතුමෙන් උපදෙස් ගන්න. නෑ නීතිය පිළිබඳ ඔයා දන්නවා නේද? නීති වේදිනිය. හරි එතුමිය දන්නවා. මේ එතුමියගේ යෝජනාවේ උතුරේ කොට්ටාසය අරලිය උයන මාර්ගයේ මීටර 500ක් කාපට් කිරීම. ලෙක්සිකෝන් පාසලස්වල මාර්ගයේ මීටර 125ක් කාපට් කිරීම. විල්තර උයන තුන්වෙනි පදමක මීටර 100ක් කාපට් කිරීම. ඇත්තම හොඳයි එතුමියගේ උත්සාහය. එතුමිය මේ නගරේ සංවර්ධනයේ මේ කොට්ටාසයට සෑහෙන වැඩක් කරන්න උත්සාහ කරනවා. කුරුණෑගල නගරේ පළවෙනි කාපට් පාර මම හැදුවේ. මම ඇති චිල්ඩ්‍රන් පාර්ක් එකේ ඉඳන් රන්තලිය තානායන ගාවට නගර සභා අරමුදෙන් හදපු පළවෙනි කාපට් පාරේ. නගර සභා අරමුදෙන් හදපු පළවෙනි කාපට් පාරේ. මට මතක විදියට ඒක ලක්ෂ 300ක් විතර ගියා. 300ක් විතර ගියා දෙවෙනි කොටසේ ඉතුරු එක. මට මතක විදියට. දැන් මෙතුමිය මේ ලක්ෂ 15 කිලෝමීටරයක් විතර කාපට් ග්‍රාම දාලා තියෙනවා මේකේ. ඉතින් මේ මොකද්ද මේ ලියවිල්ල කියලා හිතෙනවා. නෑ මොකද්ද මේ පුළුවන් කිලෝමීටරයක් මම අහනවා ගරු සභාවේ. මන්ත්‍රීවරුන් අහනවා අපි ඉංජිනේරුතුමා අහනවා පාර මීටර 500ක් කාපට් ග්‍රාම පුළුවන් ලක්ෂ 15. බෑ. පාරකට තාර දාන්න බෑ. පාර කොන්ක්‍රීට් කරන්න බෑ. එතකොට මම එතුමිය විශ්ලේෂණය කිරීමක් නෙමෙයි එතුමිය එහෙම උද්‍යෝගී උත්සාහයෙන් මේ මිනිස්සු සංසාර මේ මිනිස්සුගේ සිහින අමුමේ නිරුන්තේ ලෙස ඝාතනය කරන්න හදන්න එපා මේ වගේ අයවැය ලේඛනයක් ඉදිරිපත් කරලා මේ මිනිස්සුන්ට කියනවා ධම්මවල ගිහිල්ලා හරි වාගේ පාර ලබන කාපට් වෙනවා වාගේ පාර කාපට් වෙනවා වාගේ පාර කාපට් වෙනවා පාර කාපට් වෙන්න ලක්ෂ 15 දැන් නම් කියතුමනි මට පුළුවන් නම් මම අභියෝග කරනවා මීට 500ක් කාපට් කරලා වෙන්නද ලක්ෂ 15. ඉතින් මෙවැනි යෝජනා තමා කරුණ හාත්තුනේ මේක පුරා තියෙන්නේ. මේ මම කඩදාසි වෙනවා. අඩුවගානේ මේ පිළිබඳ ඉංජිනේරු කෙනෙක් ගාව උපදේශ ගන්නවා. අඩුවගානේ හිටපු මන්ත්‍රී කෙනෙක් කිව්වත් ඇහුවා. මම ඉන්නේ ඉන්නේ ඇවිල්ලා මම කිව්වා මේ කාරණා දාන්න පුළුවන් නම් කියලා. කාපට් කරන්නේ මම හිතුවේ මෙතුමීට වෙන කොහෙන් හරි රජෙන් සල්යම් වෙලා ඒකෙන් කරනවා කියලා. ඉතින් ඇත්තටම කනගාටුයි. මොකද මම දන්න විදිහට මම අර පාර නගර සභාවේ පළවෙනි කාපට් කරපු පාර මම කරේ. ඒකට ABC දාලා බොරළු දාලා තද කරලා වර්ග මීටරයකට රුපියල් 4500ක් අතර ප්‍රමාණයක් වෙයි. මීටර අඩි 3 කෑල්ල. ඔව් ඒවත් දාලා ඉතින් ඔබතුමා ලැජ්ජ වෙන්න ඕනේ. ඔබතුමාගේ ටයරයක් මේක. ඔබතුමා ඉඳගෙන ඉන්න ඔකන. ඔබතුමා නියෝජ්‍ය නගරාධිපති. ඔබතුමාට තිබ්බ උපදෙස් දෙන්න. මේ වගේ ලේඛනයක් නගරේ ඉදිරිපත් කළා.
එතකොට මේක සීන ආයතනයක් තමයි. මේක සීන ආයතනයක් තමයි. මම ස්තුතිවන්ත වෙනවා අපි මේ മന്ത്രിතුමාට, මෙන්ඩිස් മന്ത്രിතුමාට ඇත්ත කතා කරනවා එතුමා. එතුමා කරන්න පුළුවන් දේ පුළුවන් කියනවා, බැරි නම් බෑ කියනවා. ඉතින් මේ අයනේ මෙවැනි අඩුපාඩු මම දැකිනවා. ගරු නගරාධිපතිතුමනි, මෙම අයවැය මුල සිට බලද්දී ආර්ථික අකාර්යක්ෂමතාවය සහ සම්පත් ප්‍රයෝජන නොගැනීම පිළිබඳ ඇත්තටම මේ මාසය තුල අපි වගේ කියන්න ඕනේ. මොකද මුදල් උත්පාදනය කරන අවස්ථාවකට තිබ්බා වුණා අපි එව්වා පිටපස්ස හඹා ගිහිල්ලා නැහැ. මම දන්න විදිහට ෆස්ට් ෆ්ලෝර් එකේ අපි කැපිටල් ස්ක්වයර් එකේ එක කඩයක් තියෙනවා. සෙකන්ඩ් ෆ්ලෝර් එකේ කඩ 18ක් තියෙනවා. තර්ඩ් ෆ්ලෝර් එකේ වර්ග අඩි 14999ක් තියෙනවා. ෆෝර්ත් ෆ්ලෝර් එකේ 9ක් තියෙනවා. සිනමා හෝල් එකේ තියෙනවා. ගේම් ෆ්ලෝර් එකේ ගේම් ෆ්ලෝර් එකක් තියෙනවා. ෆ්ලැට් අපේ 28ක් තියෙනවා. මේක මුදල් කරන්න පුළුවන්. මම කියන්නේ හැමතිස්සෙම කියන්නේ ආණ්ඩුවක් ඔයාලා තියාගෙන පළාත් සභාවේ ආණ්ඩුකාරය හරහා බලයක් ඔයාලගේ තියාගෙන ඇයි මෙච්චර බරක් වෙන්නේ? ඒ කාලෙකදී ඒ දවස්වල තුෂාර නගරාධිපතිතුමා ඉද්දී පෙරමුණේ නගරාධිපතිතුමා ඉද්දී මෙතුමාගේ බලයේ නගර සභාවේ තියෙද්දී ආණ්ඩුව එහාට දෙන්නේ අනුගව කරා. මම හිතන්නේ වයිව සංවර්ධන අමාත්‍යාංශය එදා හිටියේ නාවින් නැවතුමා සුමිත් මන්ත්‍රීතුමා තුෂාර මන්ත්‍රීතුමා එකතු කරගෙන ගිහිල්ලා මම නාවින් මන්ත්‍රීතුමා ළඟ තියාගෙන ආරවල් කාපට් සල්ලි අරන් දුන්නා. සුමිත් මන්ත්‍රීතුමා එකතු කරගෙන ගියේ නාවින් මහත්තයාගේ ඔෆිස් එකට ගියේ. ගිහින් කතා කරලා අපි සල්ලි අරන් ඇවිල්ලා පාරවල් දෙකක් කාපට් කරා මේ නගරේ. ඒත් එක්ක අද කුණුවා තියෙන සත් දෙක මේක පොදු පොහොට්ටුවට මේ නගර සභාව තියෙද්දි එදා විපක්ෂයේ ඉඳගෙන ගිහිල්ලා ඒ සත් දෙක මාතර ගිහිල්ලා අපි අරගෙන ආවේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ වජිරද වර්ණ ඇමතුමාට කතා කරලා අපි අරගෙන ආවා. ඒකට අපි නගර සභාවට හරි ආදරේ. පක්ෂ විපක්ෂ ભેදයක් අපේ නැහැ. අපි එහෙම ඉඳන් අරගෙන ආවා. ඒ මට හරි දුකයි කියන්නේ මේ മന്ത്രിතුමිට අවසානට පාලනය කර කට්ටියගේ දූෂණ ගැන. අවසානට පාලනය කරේ මම තමයි නගරාධිපති. මම කිසිම දූෂණයක් නැහැ. මට අදටත් ආරම්භ වෙනවා. ඔබතුමීට වැරදුනාද දන්නේ නැහැ. ඒක අවසානට පාලනය කරේ මම. මම හිතන්නේ වරදින්නද කියලා මම හිතනවා. වරදින්නේ මම නගරාධිපතිතුමේ සතභාග දෙයක් ගත්තේ නැහැ. මම නිල නිවාස ගත්තේ නැහැ. ඇත්තටම හැමදාම කියනවා. පෙට්‍රල් ගත්තේ නැහැ. වාහන ගත්තේ නැහැ. ඩ්‍රයිවර් කෙනෙක් ගත්තේ නැහැ. සෙක්‍රටරිලා ගත්තේ නැහැ. කවුරුත් ගත්තේ නැතුව මම හිතන්නේ සුජාත බායම වැඩ නගරාධිපතිවරයා මම. ඉතින් මට එහෙම චෝදනා කරන්න එපා. අවසාන වශයෙන් කිව්වා මට මම මෙයා ගියත් බැලුවා. දුක හිතුණා මට. ඒක කතා කරා. එතකොට එහෙම කියනවා මම ආදායම් උත්පාදන මාර්ග කොච්චර කරාද? නිර්මාණය කළා. මම කළා. ඉතින් එහෙම හරියට කතා කරද්දි බලලා තේරුම් නැතුව ඒක කතා කරන්න මොකද